ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අද වීඩියෝ එක කරන්නේ අපේ ගෙදර කුස්සිය ස්ප්‍රින්ග් කාලෙට හැඩ කරගන්නා විදිය. මුලින්ම මම මේ විදියට කුස්සිය ඔක්කොම පිරිසිදු කරගත්තා. ඊට පස්සේ මම එක එක දේවල් මේ විදියට තියලා මේ කුස්සිය ලෑස්ති කරගන්නයි හිතන්නේ. මේ කොෆි මේකර් එක මම ළඟදි ගත්තේ. මේක ගොඩක් විශාල නැති නිසා ඒකට වැඩි ඉඩ යන්නේ. ඉතින් ඒකත් එක්කලා මම මේ විදියට ටී කොෆි ස්ටේෂන් එකක් ලෑස්ති කරගන්නවා. ඊළඟට මම මේ විදියට කටින් බෝල්ස් කීපයක් මෙතන ලෑස්ති කරගන්නවා. මේවා මම නිතර පාවිච්චි කරන කටින් බෝල්ස්. ඉතින් වැඩ කරන වෙලාවට ගන්නත් ලේසියි. මේ ආයනට වැඩි එළිය එන්නේ නැහැ. ඉතින් සමහරලාට මට ටිකක් වැඩි එළිය අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න මම මේ විදියට ලෑම්ප් එකක් තියලා තියෙනවා. ඒක මම හැමතිස්සෙම පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට මම උයන වෙලාවට පාවිච්චි කරන හැඳි තියාගන්න මේ විදියට ලොකු යුටෙන්සිල් හෝල්ඩර් එකක් තියලා තියෙනවා ලිප ළඟටම. ඊළඟට මම මෙතන ජනේලෙ අයිනට මල් පෝච්චි කීපයක් තියෙනවා. මම ඕකිඩ්ස් වර්ග කීපයක්ම හදලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒ ටික මෙතන තියන්න වෙනසකටත් එක්කලා. ඊට අමතරව ලිලි වර්ග තියෙනවා. එකක් පිස් ලිලි කියන ජාතිය, අනිත් එක කැලා ලිලි කියන ජාතිය. ඉතින් ඒකිනුත් මම මේ විදියට පෝච්චි දෙකක් හදලා තියෙනවා. ඒකත් මම මෙතන ජනේලෙ අයිනේ තියෙනවා. ඉතින් මේ කොටසත් මම ඩෙකොරේට් කරගන්න හදන්නේ. මේ දවස්වල ගස්වල තියෙන මල් ලොකු ගස්වල තියෙන මල් හැදිලා තියෙනවා. ඉතින් මම ආටිෆිෂල් මල් වෙනුවට ඒ ගස්වල තියෙන මල් වලින් මෙතන පොඩි පෝච්චියක් ලෑස්ති කරගන්නයි හදන්නේ. ඉතින් මේ විදියට තමයි අද මම අපේ කිචන් එක ඩෙකොරේට් කරගත්තේ. ඉතින් සීතල කාලේ ඉවරලා දැන් ස්ප්‍රින් එක ඇවිල්ලා තියෙනකොට ඉතින් ගොඩක් වෙලාවට අපි ගේ ඇතුළත් වෙනස් කරගන්නවා ලස්සනට. මං හිතනවා ඔයාලා වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි. අයිඩියාස් මොන හරි ගන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.